ඉතින් මේ රිවර්ස් දෙන්න නැවත වරක් මට රිවර්ස් දෙන්න තරම් වාසනාව ලැබුණා. හරිම ලස්සන පැත්තක් කොච්චර ආවත් එපා වෙන්නේ නැහැ. ඉතින් අපි යනකොටත් මේ යාඩිය ෂූට් එකේ ටීවී ක්‍රූ එක වෙනදා වගේම ඇවිල්ලා ඉන්නවා. අපි රිවර්ස් දෙන්නාම ෂූට් කරන කොමන් තැන් කීපයක් තියෙනවා. මොකද එතන තමයි හොඳ view එකක් තියෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ටීවී ක්‍රූ එක ඇවිල්ලා ඒගොල්ලන්ගේ equipment setup එක ready කරගෙන ඉන්නවා. කැමරා එක දැන් set කරගන්න තියෙනවා. මමත් ඉතින් ආපු ගමන් කොහොම වුණත් මම කොයි එකටත් කැමරා එක අතට ගන්නවා. මොකද අපිට මොන අවස්ථාවක කොයි විදිහට සිටුේෂන් එකක් ලැබෙයිද කියලා කියන්න බෑ. ඒ අනේනක මං ලයිට් සෙටින් එක ඒ දේවල් ඔක්කොම දේවල් ටික හදා ගන්න අවශ්‍යයි. මොකද ඒක හරි වැදගත්. ෆොටෝග්‍රැෆර් කෙනෙක් හැටියට ඔයාලට අවස්ථාව දෙනකන් විතරක් වාඩි වෙලා ඉන්න බෑ. ඔයගොල්ලෝ රෙඩි වෙලා ඉන්න ඕනේ. කියන ක්ෂණයෙන් කැමරාව අතේ තියාගෙන ඒ අදාළ ෂොට් එක ගන්න. ඉතින් මෙන්න මෙතන තමයි පළවෙනි ෂොට් එක තිබුණේ. මෙන්න මේක තමයි පළවෙනි ෂොට් එක. දැන් උදේ පාන්දර මෙතන 6:00 මේ උදේ පාන්දර 6:00 වෙලාව තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් මටත් එතනම ඒ ෂොට් එක ගන්න වෙනවා අගේන්ස් ලයිට් එකක්. නමුත් මට ලයිට්ස් යූස් කරන්න වෙන්නේ නැහැ. මොකද ටීවී ෂොට් එකේ හින්දා මගේ ස්ට්‍රෝබ් ලයිට් යන්න ගත්තොත් ඒගොල්ලන්ට ඩිස්ටර්බ් වෙන හින්දා. ඉතින් මම රෝ ෆයිල් එක ප්ලේ කරන හින්දා මම ප්ලේට් එක වෙනමයි ඊට පස්සේ බයික් එක වෙනමයි අරන් දෙනවා. එතකොට පුළුවන් ඒ ඒජන්සියට එහෙමත් නැත්නම් ක්ලයන්ට් ඒ ඉමේජස් අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති වීඩියෝ ෂූට් එකේදීත් ලයිට්ස් මුකුත් පාවිච්චි වෙන්නේ නැහැ. මේක නිකන් සිලුවෙට් ෂොට් එකක් වගේ තමයි වීඩියෝ ෂූට් එක යන්නේ. නමුත් මම එහෙම ෂොට් එකකුත් අරගෙන ෆොටෝග්‍රැෆි වල මම එහෙම ෂොට් එකකුත් අරගෙන මම නැවත ඒකම මම බෑග්ග්‍රවුන්ඩ් එක හරියට පැහැදිලි වෙන විදිහටයි බයික් එක පැහැදිලි වෙන විදිහටයි ෂොට්ස් කීපයක් අරන් දෙනවා. ඉතින් මේකේ මට මధుරිකාව ඇසිස්ට් කරනවා මගේ මොනිටර් එකත් එක්ක. මොකද මට මගේ ඩිස්ප්ලේ එකකින් පේන්නේ නැහැ. මොකද ග්ලෑස් ඒ හුඟක් වැඩි හින්දා. ඉතින් මම මේකට පෝලරයිසර් ෆිල්ටර් එක පාවිච්චි කරලා තියෙනවා. පුළුවන් තරම් ග්ලෑ එක කට් කරගන්න. දැන් ආවේ මේ මගේ සිටුේෂන් එක ඊට පස්සේ. දැන් මට මේකෙදි අවස්ථාව ලැබුණා මට අවශ්‍ය කරන විදිහට කැමරා එක හරවලා ඒ වගේම මොඩල්ස්ලා ප්ලේස් කරලා මේ view එකත් පේන හැටියට මේ ෂොට් එක ගන්න. ඕගොල්ලන්ට පේනවා ඇති මම අද මගේ iWise තෙද කේබල් පාවිච්චි කරන්නේ නැහැ. ටීවී ෂූට් එකේ ඒවා පාවිච්චි කරනවා කියන එක මේ වගේ ඩේ ලයිට් එකත් එක්ක ප්ලේ කරන අවස්ථාවකදී ඒ වගේ දේවල් පාවිච්චි කරනවා කියන එක හරිම complicated. ඒක නිසා ඒ වෙලාවට මම පාවිච්චි කරන්නේ long lasting battery එකක් තියෙන ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරාම මට ඒ ගන්න ෂොට් එක ඒ අවස්ථාවේදී බලා ගන්න පුළුවන්. ක්ලයන්ට්ටත් පුළුවන් අප්‍රූවල් එක දෙන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ පළවෙනි ෂොට් එක ගත්තේ අර ටීවී ෂොට් එකෙන් පස්සේ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ වගේ ෂූට්ස් කරනකොට මෙන්න මේ වගේ යාළුවොත් හම්බෙනවා. මේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. කූඩල්ලන්ට බය නම් චුට්ටක් අමාරුයි මේ පැත්තේ වැඩක් කරන්න. මොකද වහින කාලෙට අනිවාර්යයෙන්ම පාරයිනේ මේ වගේ මිත්‍රයොත් ඉන්නවා. ඉතින් මේ තමයි මම මීට ඉස්සෙල්ලත් ගෙනාපු වීඩියෝ එක ඔයගොල්ලෝ දකින්න ඇති. දැක්කේ නැත්නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ ලයිට් සෙටප් එක. අද මම පාවිච්චි කරන්නේ මේකට රින් ලයිට් එකකුයි ප්‍රෝෆෝටෝ ලයිට්ස් දෙකකුයි. ඒ ගැනත් මම පැහැදිලි විස්තරයක් කරලා තියෙනවා ඒකේ. ඉතින් දැන් ධනංජය මේ රින් ලයිට් එක හයි කරගන්න විදියට මම ඔයගොල්ලන්ට ඉතින් ඉක්මනින් කෙටියෙන්ම මම පෙන්නන්නම්. මොකද මේකට මම රින් ලයිට් එක පාවිච්චි කරන්න හේතු වෙච්ච කාරණාව තමයි මගේ ඇසිස්ටන්ට්ලාගේ සහාය මට අවශ්‍ය වෙනවා. සමහරව කුඩයක් අල්ලන්න, එහෙම නැත්නම් ට්‍රයිපෝඩ් එක මාරු කරන්න, එහෙම නැත්නම් මොඩල්ව ගයිඩ් කරන්න මොකක්ම හරි දෙයකට. ඒක නිසා මම පුළුවන් තරම් කම්පැක්ට් විදියට තමයි මේ ෂූට් එකේදී ලයිට්ස් පාවිච්චි කරන්නේ. ඉතින් රින් ලයිට් එක හයි කරගත්තට පස්සේ මෙන්න මේ එහෙමයි ඒක පේන්නේ. ඉතින් මම ඒක හයි කරගන්නවා ට්‍රයිපෝඩ් එකකට. මොකද එතකොට මට ඒක පෝටබල් හින්දා. ඒ වගේම මම පාවිච්චි කරනවා මේකට මගේ පෝලරයිසර් ෆිල්ටර් එක. මොකද ND ෆිල්ටර් එකක් හයි කරන්න ඉඩ නැති හින්දා. ඉතින් මෙන්න මේ වගේ හරි ඊසි කොම්පැක්ට් විදියට මම හදාගත්තාම මගේ මේ සිනේ ආම්ස් ඊට පස්සේ මැතිව්ස් ආම් වගේ දේවල් මට පුළුවන් මගේ රින් ලයිට් එක ට්‍රයිපෝඩ් එක ඊට පස්සේ ඒකට එන බැටරි සෝස් එක ඒ විතරක් නෙමෙයි මට ඩිස්ප්ලේ එක උනත් මේකට හොඳට හයි කරගන්න පුළුවන්. ඒක තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් මේ යන අතරතුර ගමේ බස් එකත් අපිව පහු කරගෙන යනවා එනවා ඒ වලටත් ඉඩ දීගෙන තමයි බොහොම සංයමයෙන් මේ වැඩේ කරන්න ඕනේ. ඉතින් මේ දකින්නේ ඔයගොල්ලෝ රින් ලයිට් එක හයි කරාට පස්සේ කම්ප්ලීට් සෙටප් එක හයි කරාට පස්සේ කොයි විදිහටද මේක ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහට මම මේක සෙටප් කරන් තියෙන්නේ කියලා. ඉතින් දැන් මට තියෙන්නේ මේ බයික් එකේ ෂොට් එක ගන්න. ඉතින් මේ බයික් එකේ ෂොට් එක ගද්දී ඔයගොල්ලන්ට පේනවා ඇති මම අගේන්ස් ලයිට් එක ෂූට් කරන්නේ. මේ අගේන්ස් ලයිට් එක ෂූට් කරනකොට මට ලොකු ලයිට් එකක් ඉස්සරහින් යවන්න ඕන. අන්න ඒක නිසා තමයි මට 3 දිනකට ලයිට්ස් අල්ලන්න කියන්න බෑ. මොකද මාත් එක්ක කෙනෙක් ඉන්න ඕනේ. ඒ වගේම ක්ලයන්ට් එක්ක ඒ කෝඩිනේෂන් පාර්ට් එක කරන්න ඕනේ. ඒක නිසා තමයි
මම මේ සෙටප් එක ට්‍රයිපෝඩ් එක හයි කරලා එක ප්‍රෝ ෆොටෝ ලයිට් එකක් විතරක් ගොඩොක්ස් ට්‍රිගර් එකෙන්ම ෆයර් වෙන විදියට හදාගෙන මේ ෂොට් එක ගන්න. ඉතින් මේ වගේ වැඩක් කරද්දි බයික් එක ක්ලීන් කරන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. අපි ඩස්ට් එකක් දැක්කොත් අපි ඩස්ට් එකේ ෂොට් එකේ zoom in කරලා බලලා ඊට පස්සේ ඒ දේවල් ටික අයින් කරලා ඊට පස්සේ ඊළඟ ෂොට් එකට යන්න ඕන. මෙන්න මේක තමයි මම කිව්වේ easy portably හරි easy මේ වගේ දේවල් ගෙනියන්න එක tripod එකකට මේ ඔක්කොම ටික හයි කරගත්තා නම්. ඉතින් දැන් බයික් එකේ ඊළඟ පැත්ත මට ගන්න තියෙන්නේ ඒ ෂොට් එක ගන්නකොට මම මේ tripod එකෙන් මගේ කැමරා එක ගලවලා මම hand held තමයි මේ shots ටික ගන්න. ඉතින් ඒකයි මම hand strap එක උනත් high කරලා තියෙන්නේ. ඒක මට පහසු වෙන හින්දා. බලන්න දැන් මේ දෙවෙනි angle එක. දැන් මට කඳු ආයත් එක්ක පේන්න තමයි මේ බයික් එක ගන්න කියලා කිව්වේ. ඉතින් මම ඒකට අවශ්‍ය කරන විදියට ගන්නවා. ඊට පස්සේ මට පොඩි බ්‍රේක් එකක් හම්බුණා TV crew එක පොඩි බ්‍රේක් එකක් අරගත්ත නිසා මට හම්බුණා models ලව මෙන්න මේ වගේ shots කීපයක් ගන්න. ඉතින් මේකේ මම pro photo light එක පාවිච්චි කරනවා බයික් එක light up කරගන්න. මම චුට්ටක් ඈතින් ඉන්නේ මොකද 85 lens එක දාලා තියෙන නිසා මගේ Gonox light එක පත්තු වුණත් ඒකෙන් වෙන effect එකක් ලොකුවටම නැති බව මට තේරෙනවා. නමුත් මම මේක throw කරනවා යම් කිසි effect එකක් වෙනවා නම් මෙන්න මේ bright light එකේ ඒක උනත් capture කරගන්න කියලා. නමුත් ඒක එච්චර effect එකක් උන් නැති බව මට තේරුණා. නමුත් ඉතින් මම device එක high කරලා තිබෙච්ච හින්දා මම මේක හැමම කරා. ඉතින් මෙන්න මේ වගේ හරිම challenging interesting වැඩක් තමයි මේ වගේ TV shoot එකකට ගියාම අපිට අත්විඳින්න ලැබෙන්නේ. ඉතින් අපිත් ඒකට ready වෙලා ඉන්න ඕනේ. අතරතුර ඉතින් මටත් අවස්ථාව ලැබුණා යාඩියා බයික් එකේ රවුමක් යන්න. ඇත්තටම මේ බයික් එක ගැන කිව්වොත් එහෙම fully electric බයික් එකක්. හොඳ මාකට් ෂෙයා එකක් තියෙන බයික් එකක්. ඇත්තටම පදිනකොට හරිම comfortable. කිසිම uncomfortable ගතියක් දැනුන්නේ නැහැ. හොඳ grip එකක් තිබුණා. ඒ කියන්නේ driving pleasure එක ඉතාමත්ම හොඳයි. දැන් මම මේ යන්නේ rugged road එක. මේ rugged road එක ගියත් අපි මේ දෙන්නම මේ වීඩියෝ එක ගත්තෙත් මෙන්න මෙහෙමම කම්ෆර්ට් සෝන් එක කොහොමද කියලා බලන්න. ඇත්තටම දෙන්නෙක් ගියත් පිලියන් රයිඩරටත් කිසි අමාරුවක් තිබුණේ නැහැ. තාම හොඳ solid කිසිම බයක් නැතුව යන්න පුළුවන් මාකට් එකේ තියෙන හොඳ බයික් එකක් කියන එකත් මට කියන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි ආව second location එකට. මේක තමයි second location එක. මෙතන TV crew එකට ගන්න තියෙනවා dialogues ටිකක්. ඒ අතරතුර මටත් තියෙනවා ඒ dialogues වෙන capture වෙන එක ගන්න ගමන් මගේ shots ටිකුත් මෙතන ගන්න. මොකද මෙතන scenery එක හරිම ලස්සනයි. වටපිටාව හරිම ලස්සනයි. මේක තමයි අපිට තියෙන ප්‍රධාන තැනක්. මේ reverse දෙන්න ආවහම beauty shot එකක් ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති bikes දෙකක් මෙතන ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ bikes දෙකේම shots ගන්න ඕනේ. මේ චන්න අයියා ඉන්නේ. ඒ වගේම ඔය ආරි හොඳ gaffer කෙනෙක් ලංකාවේ ඉන්න. චන්න දේශප්‍රිය තියෙන හොඳම DOP කෙනෙක්, award winning DOP කෙනෙක්. ඒ වගේ කෙනෙක් එක්ක කතා කරන්න හම්බෙන එකත් බොහොම වටිනවා. මම ස්ටිල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් වුණත් චන්න අයියලා වගේ ඉගෙන ගන්න පුළුවන් දේවල් මම හිතන්නේ යුනිවර්සිටි එකකින්වත් ඉගෙන ගන්න බෑ. ඉතින් මේ ඉන්නේ මොඩල්ස් දෙන්න. මගේ crew එකේ කට්ටියත් ඊළඟ ෂොට් එකට අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගන්නවා. මේකෙදි මම හිතන්නේ මම පාවිච්චි කරනවා කියලා කිසිම ring light එකක්. මොකද මෙතන video lights කීපයකුත් තියෙනවා. මම ඒක පාවිච්චි කරනවා. ඒ වගේම දැන් ඉර හැරිලා තියෙන්නේ මොඩල්ස්ට වදින හින්දා ආලෝකය. ඉතින් ඒක නිසා මම එතනදී day light එක තමයි හුඟක්ම පාවිච්චි කරන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මම ND field එක මේකට high කරගන්නවා. මේකට හේතුව දැන් මම මේ ND field එක high කරගන්නේ මට මේ ND field එක බොහොම වැදගත් වෙනවා මේ shot එකේදී. මේකෙදි මේ ND field එකෙන් වෙන්නේ එක හොඳ ලස්සන clean and crisp shot එකක් මට ගන්න පුළුවන්. යම් glare එකක් තියෙනවා මට ඒක හුඟක් drop down කරගන්න පුළුවන්. මගේ case brand එකකින් තමයි මේ ND filters තියෙන්නේ. ND filters 4ක් තියෙනවා. මට මේකේ හරියටම number එක පේනුන්නේ නැහැ. මම මොන number එකද use කරේ කියලා. මෙන්න මේ වගේ high කරාම දැන් ඔයගොල්ලෝ film එකක් shoot කරද්දිත් මේ වගේ daylight එකක් shoot කරද්දි අනිවාර්යයෙන්ම ND filter එක high කරගන්නම ඕනේ. මේ ND filter එකෙන් daylight shot එකක් ගන්නකොට මේ ND filter එක ඇතුවයි නැතුවයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක නිසා මම daylight shoot එකක් නම් මේ ND filters මගේ ළඟ තියෙන ND filters කීපයක් තියෙනවා. මොකද මේක මම throughoutම ගෙනිච්චා. මොකද මම දන්නවා මේක නැතුව shoot කරා නම් post production එකේදී සෑහෙන අපහසුයක් වෙනවා. glass cut කරගන්න සමහරවිට පින්තූරේ සුදු මෙලි වෙලා එන්න පුළුවන්. detail loss වෙන්න පුළුවන්. ඉතින් මේ සියලු දේවල් නැති කරගන්න පුළුවන් මෙන්න මේ ND filter එක හරියට පාවිච්චි කරොත්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මහ දවාලේ lights use කරලා තියෙනවා. චන්නය lights use කරනවා. මොකද ඒකට හේතුව තමයි චන්න වුණත් පාවිච්චි කරන්නේ ND filter එකක්. ඒ අවස්ථාවේදී යම් light source එකක් අවශ්‍ය නම් side එකකින් ඒ වගේ දෙයකින් ඒක පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මෙහෙමයි මම second location එකේ shot එක ගත්තේ. ඊට පස්සේ අපිට යන්න තිබුණා තව location එකකට. ඒක ටිකක් reverse turn මේ පරිසරයෙන් චුට්ටක් පල්ලෙහාට අපිට ගම්මානයක් බලා තමයි යන්න තිබුණේ. ඉතින් එන්නේ ගමන තමයි
අපි ඊට පස්සේ මෙහෙම ගියේ. අපි ආවා ගම්මානේ ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ පොඩි ලස්සන ගිහකට ඒ ගෙදර තමයි ෆයිනල් ෂොට් එක ගන්න තිබුණේ. කතන්දරේ පටන් ගන්න මෙතනින්. නමුත් ෂොට් එක අපි අන්තිමට ගත්තේ ගෙදරින්. මොකද අපිට ටයිමින් ඒ දේවල් ප්ලෑන් කරගෙන මෝර්නින් ෂොට්ස්, බියුටි ෂොට්ස් ඒ දේවල් ඔක්කොම අරගත්තට පස්සේ තමයි අපි මේ වගේ තැනකට ඇවිල්ලා ෂූට් කරන්නේ. මොකද සමහරවිට මේ වලට කියන්නේ අපි රිවර්ස් විදිහට ෂූට් කරනවා. කතන්දරේ මුලින්ම ෂූට් කරන්නේ අන්තිම කොටස. ඉතින් මේ මගේ අවස්ථාව මට හම්බෙච්ච. මම මේකෙදි ප්‍රෝ ලයිට් එක විතරයි පාවිච්චි කරන්නේ. මොකද මට මෙතන හොඳ ඩේ ලයිට් එකක් තිබ්බා. මට හුඟක් F එක වහන්න අවශ්‍ය වුණේ නැහැ. නමුත් පොඩි ෆිල් ලයිට් එකක් විතරයි අවශ්‍ය වුණේ මට බයික් එක ලයිට් අප් කරගන්න. මොකද මම ගන්න ෂොට්ස් වල හොඳ ක්‍රිස්ටල් ක්ලියර් ක්‍රිස්ප් ඩීටේල්ස් තිබුණා. මම ND ෆිල්ටර් එකකුත් යූස් කරලා ගත්ත හින්දා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ ඉන්ට්‍රෙස්ටිං යාරියා ෂූට් එක මම රිවර්ස් තැන් වලදී කරේ. හරිම ඉන්ට්‍රෙස්ටිං, කම්මැලිකමක් තිබුණේ නැහැ. මේ ඉන්නේ ලසන්ත ආර්ට් ඩිරෙක්ටර්. ආර්ට් ඩිරෙක්ටර් තමයි ඩිසිෂන් එක ගන්න. ඉතින් මගේ හැම ෂොට් එකකටම අප්‍රූවල් එක දීපු ලසන්ත මේකටත් අප්‍රූවල් එක දෙනකන් මම හිටියා ෂොට් එක අරගත්තට පස්සේ. ඉතින් දැන් ඕගොල්ලන්ට පේන්නේ මම ඒ ෂූට් එකේ ගත්ත ඉමේජස් වල කීපයක්. ඉතින් මේ වගේම ඉන්ට්‍රෙස්ටිං ෂූට් එකකින් ආයෙත් මම ඕගොල්ලන්ගේ මුණ ගැහෙන්නම්. එතෙක් ඔබ සැමට සුබ දවසක්.